මිතුරන් සද්දෙනා සෝදානම් වෙමින් සිටියේ සුපුරුදු පරිදි සතියකට වතාවක් පැවැත්වෙන කල්ලියේ හමුවට යාමටයි. අදත් එය පැවැත්වෙන්නේ ඔවුන්ට සුපුරුදු පීටර්ලාගේ ගෙවත්ත කෙළවර පිහිටි මඩුවේය. තවමත් සත්මිතුරු කල්ලියේ මූලස්ථානය යනුවෙන් සඳහන් කරන ලද බෝඩ් ලෑල්ල දොරට ඉහළින් අභිමානවත් ලෙස විරාජමාන වේ. ජෙනට් හා පීටර් මේ වන විටත් මඩුව තුළට පැමිණ හමාරය. ඔවුන් මේ බලා සිටින්නේ අනිත් මිතුරන් පැමිණෙනතුරුය. ජෙනට් සිටියේ ලෙමන් ගෙඩි කිහිපයක් කපා ඒවා විශාල ජෝගුවක් තුළට මිරිකමිනි. ඒ මිතුරන් වෙනුවෙන් රසවත් පානයක් සෑදීමටයි. පිඟානක් මත ඉඟුරු විස්කෝතු 7කුත් විශාල ප්‍රමාණයේ විස්කෝතුවකුත් තබා තිබුණේය. ඒ විශාල විස්කෝතුව ස්කැම්පර් වෙනුවෙනි. ඌ බිම වාඩි වී පිඟාන වෙතම ඇසිපිය නොහෙලා බලා සිටියේ තමන්ගේ විස්කෝතුව පිඟානෙන් එළියට පැන අතුරුදන් වෙතැයි පියෙන් මෙනි. අන්න අනිත් අය එනවා. පීටර් කීවේ ජනේලයෙන් පිටත බලමිනි. ඕ. ජැක්, කොලින්, බාබරා, පැම්, ජෝර්ජ් 5 දෙනයි ඔයයි මමයි අපි 7 දෙනා හරි. ස්කැම්පර් එකවරම නැගී සිටමින් බිරුවේ තමාගේ නම සඳහන් නොකිරීම ගැන විරෝධය පළ කරන්නට මෙනි. කනගාටුයි ස්කැම්පර්. පීටර් කීවේ මුවගට සිනාවක් නංවා ගනිමිනි. ඔයා අපේ හොඳ යාළුවෙක් වුණාට කල්ලියේ සමාජිකයෙක් නෙමේනේ. කිසියම් කෙනෙක් දොරට වැරෙන් පහරක් එල්ල කළේය. රහස් වචනය කියන්න. පීටර් කෑ ගැසීය. පිටත සිටින කෙනා රහස් වචනය කියන තුරු දොර ඇරීමට පීටර් සූදානම් නැත. හාවා. කොලින් කීවේය. පීටර් දොර ගුල ඇරියේය. හාවා. ජැක්ද මිමිනීය. හාවා. තමාගේ වාරය පැමිණි විට සෙස්සෝද ප්‍රතිරාවය කළේය. එය ඔවුන්ගේ අලුත්ම රහස් පදයයි. සත්මිතුරන් සෑම සතියකම රහස් වචනය වෙනස් කරන්නේ බාහිර පුද්ගලයින් එය දැනගනීවි යන සැකයෙනි. ඇතුළට පැමිණ වාඩි වූ සෑම දෙනෙක් දෙසම පීටර් හෙළුවේ තියුණු බැල්මකි. ජැක් කෝයාගේ බැච් එක? පීටර් ඇසුවේ ඇස් කුඩා කර පීටර් දෙස බලමිනි. ජැක් වටපිට බැලුවේ දැඩි අපහසුතාවයකිනි. මට හරිම කනගාටුයි. ඔහු ගොත ගැසීය. මම හිතන්නේ සුසී ඒක අරගෙන. මම බැජ් එක මේසේ ලාච්චු අස්සේ හැංගුවා. ඒත් අද උදේ බලද්දි ඒක එතන නෑ. අපේ සුසී නම් හරිම මල වදයක්. සත්මිතුරු කල්ලියට සම්බන්ධ වීමට සුසී නොකරන දෙයක් නැත. ජැක් ඇයට සත්මිතුරු කල්ලියට එක්වීමට බැරි බව කොතරම් පැහැදිලි කර දුන්නත් කිසිසේත්ම එය පිළිගැනීමට සුසී කැමති නැත. සුසී හදන්නේ අපේ වැඩ කඩාකප්පල් කරන්න. පීටර් කීවේ සුසුමක් හෙළමිනි. ඒත් ඔයා කොහොම හරි බැජ් එක හොයාගන්න ඕන. මීට පස්සේ ඒක ලාච්චු වලයි එහෙ මෙහෙ දාන්න එපා. නින්දට යන වෙලාවට ඔයාගේ පිජාමා එකට තියලා කට්ටක් ගහගන්න. එතකොට ඒක ආයෙ නැති වෙන එකක් නෑ. හොඳයි. ජැක් උපදේශය පිළිගත්තේය. ඔහු සෑම දෙනා දෙසම බැලුවේ ඔවුන් නියමිත පරිදි ලාංඡන පැළඳ සිටීදැයි දැන ගැනීමටය. ඔව් සෑම කෙනෙක්ම සත්මිතුරු කල්ලිය යනුවෙන් සඳහන් කරන ලද අභිමානවත් නිල ලාංඡනය පැළඳ සිටිති. සුසී කර ඇති මේ නොසණ්ඩාලකම ඔහුට ගෙන දුන්නේ මහත් ලැජ්ජාවකි. කාටවත් විශේෂයමක් තියනවද? පීටර් ඇසුවේ විස්කෝතු පිඟාන අතින් අත යවමිනි. ස්කැම්පර්ගේ විස්කෝතුව ගත් ඔහු එය ඉහළට විසිකළේය. ස්කැම්පර් වහාම උඩ පැන එය කටින් දැහැගත්තේ සර්කස් එකක සිටින බල්ලෙකු සිහිගන්වමිනි. ඌ ඉක්මනින්ම එය හැපා ගෙලින්නට විය. කියන්න තරම් විශේෂ යමක් ඔවුන් සතුව තිබුණේ නැත. බාබරා පීටර් දෙස බැලුවාය. අපිට විශේෂ වැඩක් දැනගන්න නැතිව සති 4ක් ගත වුණා. මේ වගේ වෙලාවට තමයි මට නම් එපා වෙන්නේ. කිසිම ප්‍රයෝජනයක් නැතිව රැස්වීම් තියෙන එකේ කිසිම තේරුමක් නැහැ කියලා මට හිතෙනවා. ඔන්න මොකක් හරි අභිරහස් හරි වීර ක්‍රියාවක් හරි තිබුණා නම් ඈ කීවාය. මොන පිස්සු කතා කියනවද මන්දා? අභිරහස් බිම වැටලා තියෙනවද අහුල ගන්න? පීටර් කීවේ තරමක කේන්තියෙනි. ජෙනට් ලෙමනේඩ් ජෝගුව වීදුරු වලට වත් කළාය. මටත් හිතෙන්නේ මොකක් හරි ඇඟට පණේන වැඩක් තිබුණා නම් හොඳයි කියලා. ඈ කීවාය. අපි මොකක් හරි අලුත් වැඩක් පටන් ගමුද? නිකන් ත්‍රාසජනක සෙල්ලමක් වගේ එකක්. මොන වගේ දෙයක්ද? කොලින් කටපිරෙන ලෙමනේඩ් උගුරක් කටට ගත්තේය. ඊයා මේ ලෙමනේඩ් එක හරි තිත්තයිනේ.
ඔහු කීවේ කටේ පිරුණු ලෙමනේඩ් අවට සිටින අයගේ ඇඟවල් වලට පවා විසිරුවමිනි. ඔවුහු කොලින්ට දොස් කියමින් ඇඳුම් පිසදා ගත්තාය. ඉන්න මම තව සීනි ටිකක් දාලා දෙන්නම්. ජෙනට් කීවේ කොලින්ගේ අතෙන් වීදුරුව උදුරා ගනිමිනි. හොඳයි. මම කිව්වේ අපිට රතු ඉන්දියානුවෝ නැත්නම් වෙනත් විදිහකට හරි ඇඳගෙන මිනිස්සුන්ට නොදැනෙන්න ඒ අයව ලුහුබඳිමු කියලා. අපි ගාව ලස්සන රතු ඉන්දියානු ඇඳුම් ජෝඩුවක් තියෙනවා නේද පීටර්? ඔව්හු ටික වේලාවක් ඒ ගැන කතා කළෝය. ඒ කතාබහෙන් හෙළි වූයේ ඔවුන්ට රතු ඉන්දියන්වරුන්ගේ ඇඳුම් කට්ටල 6ක්ම සපයාගත හැකි බවයි. හරි. මම දන්නවා කරන්න ඕන දේ. ජෝර්ජ් කීවේය. අපි ඒ ඇඳුම් ඇඳගෙන අර අතන තියෙන පුංචි කැලෑවට යමු. අපි කණ්ඩායම් දෙකකට බෙදිලා වනරොදේ කෙළවරවල් දෙකකට ගිහිල්ලා කොලින්ව ලුහුබඳිමු. එයාව ඉස්සර වෙලා මල්ල ගන්න කට්ටිය තමයි දිනුම්. මොකද කොලින්ට විතරයි රතු ඉන්දියන් ඇඳුම් කට්ටලයක් නැත්තේ. ඔය 6 දෙනෙක්ම මං පස්සෙන් පන්නන්න ගත්තොත් හොඳට හිටි. 6 දෙනෙක් එකපාරටම කොන්ද උඩට පනිනවට මොන මිනිහද කැමති? කොලින් කීවේය. නිකම් මෝඩ කතා කියන්න එපා. ඒක සෙල්ලමක් විතරයි. ජෙනට් කීවාය. කවුදෝ කෙනෙක් මේ පැත්තට එන හැඩයි. පීටර් කීවේ ඉතා උනන්දුවෙන් සවන් යොමු කරමිනි. අඩිසත්තේ මඬුව වෙතටම ළඟා වූයේය. වැරෙන් පහරක් දොරට එල්ල වූයේ සෑම දෙනාම බියෙන් තිගස්සවමිනි. රහස් වචනය. සෑම සමාජිකයෙක්ම ඇතුලේ සිටින බවක් අමතක වූ පීටර් කෑ ගැසීය. හාවා. පිළිතුරු ලැබුණේය. ඒ සුසී. ජැක් කෝපයෙන් වෙවුලන්නට විය. ඔහු දොරත් අරගෙන එළියට පැන්නේය. ඔහු සිතූ අයුරු නිවැරදිය. සුසී අක්කණ්ඩිය සත්මිතුරු කල්ලිය නිල ලාංඡනයක් පැළඳගෙන එතැන සිටින්නීය. මමත් ඔයාලගේ සමාජිකයෙක්. ඈ කෑ ගැසුවාය. මන් ළඟ බැජ් එකක් තියෙනවා. මං රහස් වචනයක් දන්නවා. සෑම කෙනෙක්ම කේන්තියෙන් නැගී සිටියෝය. සුසී පැන දෙව්වේ ඔවුන්ට ඔලෙක්කුවට මෙන් සිනාසෙමිනි. ජැක්ට කේන්තිය උහුලා ගන්නට නොහැකිය. මම එයා ගැන බලා ගන්නම්. ඔහු කීවේ සුසී පස්සෙන් දුවන්නට සූදානම් වෙමිනි. අපිට දැන් අලුත් රහස් වචනයක් හොයාගන්නත් සිද්ධ වෙනවා. අලුත් රහස් වචනය තමයි රතු ඉන්දියානුවෝ. පීටර් කීවේ ජැක්ට පමණක් ඇසෙනසේය. හවස 2:00 වෙනකොට මෙතනට ආපහු එන්න. සවස 2:00 වන විට සත්මිත්‍රෝ එකා දෙන්නා මඬුව දෙසට පිය නගන්නට වූහ. ජැක් පළමුවෙන්ම පැමිණියේ නිල ලාංඡනයද වනමිනි. පස්සෙන් පන්නාගෙන ගොස් සුසීව අල්ලාගෙන එය උදුරා ගැන්මට ඔහුට හැකි වී ඇත. මම අද හවසටත් ඇවිල්ලා දොරට ගහලා රහස් වචනය කියනවා. ජැක්ට අසු වුණු සුසී තර්ජනය කළාය. ඒ වුණාට මට කිසිම ගාණක් නැහැ. ජැක් කීවේ කිසිදු ගණනකට නොගැනෙමිනි. අපි අලුත් රහස් වචනයක් තෝරගත්තා. සෑම කෙනෙක්ම මඬුවට ඇතුළු වෙද්දී රහස් වචනය කීවේ ඉතා ප්‍රවේශමෙනි. ඔවුන් බිය වූයේ සුසී කොහේ හරි සැඟවී සිට එය අසා සිටවී කියාය. රතු ඉන්දියානුවෝ. රතු ඉන්දියානුවෝ. මිතුරන් සියලු දෙනාම මඬුව ඇතුළට පැමිණෙන තුරුම රහස් වචනය වරින් වර කියවුණේය. සෑම කෙනෙක් අතම වූයේ රතු ඉන්දියානු ඇඳුම් කට්ටලයක් සහිත පාර්සලයක් හා පිහාටු වලින් සෑදූ හිස් පළඳනාවකි. ඇඳුමක් නොතිබුණු කොලින් හැර අන් සියල්ලෝම ඇඳුම් ඇඟලා ගැනීමේ යුහුසුළු වූහ. අපි දැන් කැලෑරොද දිහාවට යමු. පීටර් කීවේ ඉතා බිහිසුණු පෙනුමක් ඇති වෙස් මුහුණ දමා ගනිමිනි. වාසනාවකට මෙන් එය සාදා තිබුණේ ලීයෙනි. ජැක්වයි ජෙනට්වයි අපේ පැත්තට දෙන්න. ජෝර්ජ් ඔයා පැම්වයි බාබරාවයි ඔයාගේ පැත්තට ගන්න. අපි දෙගොල්ලොම කොලින්ව අල්ලමු. හැබැයි මාව ගස්වලට තියලා බඳින්නත් බෑ මට ඊතල වලින් විදින්නත් බෑ. තේරුණා නේද? කොලින් කීවේ මුහුණ ඇඹුල් කරගනිමිනි. ඒක ඔයාලට විනෝදයක් වුණාට මට නම් කිසිම විනෝදයක් නෙමෙයි. තේරුණානේ? කොලින් හැර සියල්ලෝම විවිධ වර්ණ වලින් මුහුණ වර්ණ ගන්වා ගත්තෝය. ප්ලාස්ටික් වලින් සෑදූ පිහියක් අතරගත් ජැක් එයින් ස්කැම්පර්ට අනින්නට යන බවක් බොරුවට පෙන්වීය. ස්කැම්පර් වලිගේ නවාගෙන මඬුවෙන් පිටතට දිව ගියේ කෑ ගැසෙමිනි. ඔව් ඇත්තෙන්ම ඔවුන් දැන් නම් නියම රතු ඉන්දියානුවන් කණ්ඩායමකි. කුඹුර හරහා ගමන් කළ ඔවුහු කුඩා වනරොද වෙතට ආවෝය. එය පිහිටා ඇත්තේ මිල්ටන් මාතර්ස් නම් විශාල මන්දිරය අසලය.
මහා මන්දිරය කුඩා වනරොදින් වට වූයේ එය වටා තනා ඇති මහා තාප්පය නිසාය. අපි දැන් කණ්ඩායම් දෙක වෙන් වෙලා වනරොදේ කෙළවර දෙකට යන්න ඕනේ. අපි මේ කෙළවරට යන්නම්, ඔයාලෑ කණ්ඩායම අර කෙළවරට යන්න. කොලින් ඔයා මැදට යන්න. ඊට පස්සේ අපි S2 වහගෙන 100ට ගණන් කරනවා. ඒ අතරේ කොලින් කොහේ හරි හැංගෙන්න. ඊට පස්සේ අපි ඔයාව හොයනවා. පීටර් කීය. මම එක්කෙනෙක්ව දැක්කලා එයාගේ නම කීවොත් එයා තරගෙන් අයින් වෙන්න ඕන. කොලින් කීවේය. හැබැයි අපේ කවුරු හරි ඔයාව දැකලා අල්ලගත්තොත් ඔයා අපේ හිරකාරයා. මේ වැඩේට හොඳම තැන තමයි කැලාරොද. පීටර් කීය. ඇත්ත වශයෙන්ම මේ සෙල්ලමට කියාපු තැන මෙතනයි. සෑම තැනකම ඝනව වැඩුණු පඳුරු වලින් වැසී ගොසිනි. තැන තැන රූස්ස ගස්ත දක්නට ලැබෙයි. සැඟවෙන්නට ඕනෑ තරම් තැන් මෙහි අඩු නැත. ඕනෑනම් කිසිම කෙනෙකුට නොපෙනී වනරොදේ එහා කෙළවර සිට මෙහා කෙළවරට බඩගාගෙන යා හැකිය. වෙන්නුණු කණ්ඩායම් දෙක තම තමන්ගේ කෙළවරවල් වෙතට ගියෝය. කැලෑරොද මිල්ටන් මාතර්ස් මන්දිරයෙන් වෙන් කරමින් ශක්තිමත් තාප්පයක් බැඳ තිබේ. කෙසේ හෝ කොලින් අනිත් අයට නොපෙනී වනරොදේ අනිත් පැත්තට යාගත්තොත් ජයග්‍රහණය ඔහුට හිමි වේ. ඒ නම් සෑහෙන සූරකමකි. ඔහු වනරොදේ මැදට ගොස් බලා සිටියේ අනිත් අය 100ට ගණන් කර අවසන් වන තුරුය. ගණන් කිරීම ආරම්භ බව පෙන්වමින් පීටර් සුදු ලේන්සුවක් වනා සංඥාවක් දුන් සැනින්ම කොලින් දිව ගියේ අසල වූ ගසක් වෙතය. ඉක්මනින් සෑහෙන දුරක් නැගගත් ඔහු හොඳින් වැඩුණු කොළ අතු අතර සැඟවුණේය. ඔහුගේ මුවට නැගී ආවේ සිහින් සිනාවකි. දැන් එයාලා ඕන තරම් වෙලාවක් මාව හොයපු දෙන්න. එයාලා කැලෑරොදේ එහා කෙළවරේ ඉඳලා මෙහා කෙළවරට හෙව්වොත් මාව හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඔහු තමාටම මුමුණා ගත්තේය. හොයලම එපා වෙලා එයාලා සෙල්ලම අතෑරලා දායි. එතකොට මම ගහෙන් බැහැලා එයාලා ඉන්න තැනට කඩා පනිනවා. ගණන් කිරීම අවසන් විය. රතු ඉන්දියානුවෝ 6 දෙනා විසිරී ඉතා ප්‍රවේශමෙන් පඳුරු හා ඉහළට වැඩුණු තනකොළ අතරින් ඉදිරියට ඇදෙන්නට වූහ. පඳුරු හා තනකොළ සෙලවෙන ආකාරය අනුව ඔවුන් සිටින තැන කොලින් හොඳින්ම තේරුම් ගත්තේය. ඔහු සැඟවී සිටි අතු ඉති අතරින් එබි එබි ඔවුන් දෙස බලන්නට වූයේ ඔවුන් දෙස ඔලක්කුවට මෙන් සිනාවක් පාමිනි. මෙය මොනතරම් විනෝදජනකද? එසැනින්ම ඔහුගේ ඇස් යොමු වූයේ පුදුමාකාර දෙයක් වෙතය. මිල්ටන් මාතර්ස් මන්දිරයේ තාප්පය දෙස බැලූ ඔහු දුටුවේ කුමක්ද? කවුදෝ මිනිසෙක් තාප්පයේ මුදුනේ සිටී. කොලින් බලා සිටිද්දීම තාප්පයෙන් බිමට පැන්න මිනිසා පඳුරු අතර නොපෙනී ගියේය. පඳුරු බිඳෙන හඬ කොලින්ට ඇසුණේය. ටික වේලාවකින්ම සෑම දෙයක්ම සම්පූර්ණ නිහඬියාවට ගිලී ගියේය. දැන් අර අද්භූත මිනිසා ආගිය අතක් නැත. ඔහු විස්මයෙන් ගල් ගැසුණේය. ඒ මිනිසා අර තාප්පයෙන් එහා පැත්තේ කුමක් කළේද? කළ යුත්තේ කුමක්දයි කොලින්ට නම් සිතා ගන්නටවත් නොහැකිය. ගස උඩ සිට අනිත් අයට කෑ ගැසීම කිසිම තේරුමක් නැත. ඒ මොහොතේම කොලින් දුටුවේ අද්භූත මිනිසා බිමට පැන්න තැනටම ඔහුගේ මිතුරන්ගෙන් කෙනෙක් ලංවන ආකාරයයි. ඒ පීටර්ය. යම්කිසි කෙනෙක් පඳුරු අතර දඟලන බව තේරුම් ගිය නිසා පීටර් සිතා ඇත්තේ ඒ කොලින් වන්නට ඇත කියාය. ඒ නිසා පීටර් එතනට යාමට තීරණය කර ඇත. මේ සුවිශාල පඳුර යට කිසියම් කෙනෙක් සැඟවී සිටින බව ඔහුට හොඳටම විශ්වාසය. ඒ කොලින් බවට නම් කිසිම සැකයක් නැත. ඉතා සැලකිල්ලෙන් කිසිදු හඬක් නොනැගෙනසේ බඩගාමින් පීටර් පඳුර යටට රිංගීය. අතු මදක් එහා මෙහා කර බැලූ ඔහු දුටුවේ කොලින්ව නම් නොවේ. ඒ නන්නා දුරන මිනිසෙකි. මිනිසා ඉතා කලබලයටත් පුදුමයටත් පත් වූයේය. ඔහු එක්වරම දුටුවේ ඉතා භයානක ලෙස පින්තාරු කරන ලද මුහුණක් සහිත මිනිසෙක් පඳුරු අතරින් ඔහු දෙස බලා සිටින බවයි. ඔහු වෙත තියුණු පිහියක් එල්ල වී ඇත. එය ලීයෙන් සාදන ලද්දක් බව නම් ඔහු කිසිසේත්ම තේරුම් ගත්තේ නැත. එක්වරම සිටගත් ඔහු පැන දිව්වේය. පුදුමයෙන් ගල් ගැසුණු පීටර්ට ඒ මිනිසා පසුපස පැන්නීම පවා අමතක විය.